හායි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් මම අදත් අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා ඔයාලා බලන්න. මම දැන් මේ ලෑස්ති වෙන්නේ ගෙදරට පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ඒක ගන්න යන්න. මේ කොහමද 10ට විතර ඇති උදේ. ඉක්මනට ගිහිල්ලා එන්න ඕනේ. අවසරයි. මේ ඒ නිසා ඉතින් මං හිතනවල පරිස්සමෙන් සතුටින් ඇති කියලා. මගේ vlogs ගැන මොකද හිතෙන්නේ? බලන්න මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. දැන් ඉතින් බඩ ටික ගන්න යනවා මම ලෑස්ති වෙලා ඉන්නේ. ගෙදරට පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. මේ පික්මි එක දාලා තියෙන ඒක එනකම් මම මේ බලන් ඉන්නේ. පුදුම රසණයක් තියෙන ඉන්න බෑ. මේ බලමු අද මම මොකද කරන්න කියලා. ඉතින් මම හිතුවා අදත් vlog එකක් කරන්න ඕනි කියලා. දිගට මෙහෙම වීඩියෝ කියනනම් එකතු වෙලා ඉන්න. ළමයි මට හිතුණා මේ මෙන්න මේ උඩ හරියේ කලර් එක පොඩක් බ්ලැක් කරන්න වගේ. ඒක වැඩි වගේ කියලා හිතුණා දැන්. මේ දාලමු. මම අද මොනවා කරයිද දන්නේ නැහැ. හිතුණොත් බ්ලැක් කරනවා මේ ටික. ඔන්න ඉතින් පික්මි එකක් තාම ළමයි මම දැන් මේ යන ගමන් ඉන්නේ. ඕන කරන බඩු ටික ගන්න. මේ දවස්වල පුදුම රස්නයක්නේ. ඒ නිසා ඔයගොල්ලෝගේ අහල පහල ඉන්න බබුන්ට පූසන්ට වතුර ටිකක් එහෙම දෙන්න. ඉතින් දැක්කොත් මොකද එයාලත් හරි අමාරුවෙන් ඇත්තේ මේ ඒ තරමට මාර රස්නයක් තියෙන්නේ. ඔන්න ඉතින් මං ආවා බඩු ටික ගන්න මෙතනට. දැන් මම බඩු ටික ගන්න ගමන් ළමයි ඉන්නේ. දැන් ඉතින් මං ආපහු ගෙදර යනවා. මේ ඉක්මනට යන්න ඉතින් දැන් ගිහිල්ලා උයන්නත් ඕනේනේ. උයලා චුටියටත් මොන හරි හදලා දීලා එළවලු ගත්ත ළමයි මේ එළවලු ටිකක් පොඩ්ඩක් ගණන් වගේ මේ ටිකේ. කොහමද ඉතින් ඒ ටිකත් අරගෙන මම දැන් මේ ආපහු ගෙදර යන ගමන් තමයි මහන්සි යන්නේ. අම්මෝ එළිය පුදුම රසණයක් තියෙන්නේ. ගිහින් ආව විතර ඉන්න බෑ. බඩගිනි මේ දැන් උයනකම් මේක කනවා. මම බනිස්ම ගාලා තමයි ළමයි මහත් වෙලා තියෙන්නේ. මේකයි මේ බ්ලැක් හෙයා කලර් එකකුත් ගත්තා. මේ ටික පොඩක් කළු කරන්න හිතුණා. මේ බ්ලවුස් එකේ බලමු බ්ලැක් කරලා කොහොමද මොකද වෙන්නේ කියලා. මේ දැන් හිතන අපරාධ කලර් කරේ කියලා. බලමු. මං ඉතින් දැන් යන්න කලින් බනිස් කිරියක් දෙකක් කාලා මේකත් බීලා පොඩක් ඉතින් මහන්සි යවා ගත්තා. මේ දවස්වල ඉතින් කූල් එකක් මොන හරි බොනවා කියන්නේ ඉතින් අම්මා අපට සනීප යන්න යන්නේ. මොනවාද? ඔයාලගේ පැතිවලට කොහොමද ඉතින්? කමෙන්ට් කරගෙන යන්නකෝ. ඔයාලා මොකද කරන්නේ? ඔයාලා මේ මගේ vlogs බලන්නේ කොහෙන්දලද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ආසයි ඔයාලා කොහෙන්දලද මගේ වීඩියෝස් බලන්නේ කියලා දැනගන්න. ඒකල මේ ළමයි ඔයාලත් හොඳට වතුර බොන්න. මේ දවස්වල මේ තියෙන රස්නෙක අපේ ඇඟ වේලෙනවා. මේ ඉරිතලලා වගේ යනවා. මම වෙනදා ගන්න මේ බනිස් පැකට් එක නෙමෙයි මම දැන් බඩු ගන්න ගියාම මේ ඒ කඩින් අරගෙන ආවේ. රස නෑ අනේක. මාර වෙනදට ගන්න එක ෂෝක්. මාර සොෆ්ට් එකට තියෙනවා මේක. සොෆ්ට් ගතියක් නෑ. අත දැම්මේ කිව්වා. ඒ වුණාට සෙට් නෑ අනේක. ආයෙල ගමන් චිකන් අරගෙන ආවා ඉතින්. ඊට පස්සේ චිකන් ටිකක් හදලා කැරට් තිබ්බා. කැරට් ටිකක් හොදි හැදුවා. මම ඒ ගමන හවස උයලා කාලා දැන් මේ හදන්නේ මම මේ හම්බි වැඩ කරන රෙස්ටුරන්ට් එකට යන්න. ළමයි මං කොන්නේ මේ බ්ලැක් කරා. බ්ලැක් කරා. එතකොට නේල්ස් දැම්මා. මේ සෙට් එක මේ මම ගෙන්නගත්තු සෙට් එක කලින් දාලා මේ ඒකේ ස්ටිකර් එකක් නේ තියෙන්නේ. ස්ටිකර් එක එන්නේ අලවන්න. කොහමද මේ ස්ටිකර් එකට
ඇලවුණාට ගැලවුණා. ඒ නිසා මේ ග්ලූ එක ගෙන්න ගත්තා. ග්ලූ එක ගෙන්නගෙන ඇලවුවා. බලමු ඉතින් කොච්චර දවසක් තියාගන්න පුළුවන් වෙයිද දන්නේ. සමහරට හෙට වෙද්දි ගැලවෙන්නත් පුළුවන්. ගෙදර වැඩ කරනකොට මේ ගැලවෙනවා ඉතින්. අපි ඉතින් හොඳට පරිස්සම් කරොත් සතියක් එකමාරක් වගේ ඉතින් පරිස්සම් කරන තරමට තියාගන්න පුළුවන්. ලස්සනයි කියන්නේ. යමු. ගිහලා මිල්ක් ෂේක් බොන්න තමයි ආසාවක් තියෙන්නේ. බලමු. ටිකක් මෙහෙම එක දින ඉන්න. ගොඩාක් වෙලා ගියා මේ පිග්මි ගත්තෙත් නැහැ, උඹ ගත්තෙත් නැහැ. කොහමරි පැය භාගයක් විතර පැය භාගයකට වැඩිද මන්දා. එච්චර වෙලා මේ හිටියා. දැන් ඔන්න උඹ එකක් ගත්තා. අපි යන් එහෙනම්. ටිකටම එකතු වෙලා ඉන්න vlog එක ඉවර වෙනකන්. මේක තමයි ළමයි මම අද ඇඳලා යන්නේ. මේ ලස්සනයිද කියන බලන්න. බලන්න මට කමෙන්ට් එකක් දාන්න. පික්මි එක ආව ළමයි. මම දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. දැන් ඇති හරියටම 10 මාරට විතර. මම ගෙදරින් එනකොට මට ඕනි මොනවද කියලා මං හම්බීට මෙසේජ් එකක් දැම්මා. එතකොට මම යනකොට කෑම එක රෙඩි කරලා තියානේ. ඊට පස්සේ ඉතින් ගිය ගමන් උණු උණුවෙන්ම බර්ගර් එකක් කාලා රස මිල්ක් ෂේක් එකක් බීලා අපි ඉතින් ඔෆ් වෙනකන් රෙස්ටොරන්ට් එකට වෙලා හිටියා. මොකද මට ඇත්ත එක්කම ගෙදර එන්න පුළුවන් ඉතින් පොඩි වෙලාවයි තිබ්බ ඉතින් ඔෆ් වෙන්න මං ඉතින් මෙතෙන්ට වෙලා මේක බිබි පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියේ ඉතින්. Q&A vlog එක කියන බැරි වුණා ළමයි. මේ ඒක මම අනිවාර්යෙන්ම කියනවා. හොඳේ මට අමතක නැහැ. මේ අනිවාර්යෙන්ම කියනවා මට ඒකට තාම ඒක කරගන්න බැරි වුණා. මොකද අයියා කිටිගේ ගෙදර හිටියට අපිට පොඩි වැඩ වගේක් වැටුණා. Q&A vlog එක කරනවා හිටියට අනේ අන්තිමේ කරගන්න ටයිම් එකක් තිබුණේ නැහැ. තව කොහොමද සතියක් එකමාරක් ඇතුළත අනිවාර්යෙන්ම ඒක අරගෙන එනවා දෙන්නත් එක්කම. ඒ නිසා මේ ඒ ගැන මුකුත් හිතන්න එපා. අමතක නෑ හොඳේ. මේ මිල්ක් ෂේක් එක නම් පුදුම රසයි ළමයි. ඊට පස්සේ මම පුඩින් දෙකකුත් කෑවා. මේ දෙක මේ මිල්ක් පුඩින් එක පුදුම රසක් තියෙන මේකේ. ඔන්න ඉතින් මයි අයියයි ගෙදර ආවා. ගෙදර එනකොට පිත්තර රොටි දෙකක් අරගෙන ආවා. හැමදාම අපි ඉතින් වැඩ යනකොට පිත්තර රොටි දෙකක් ගෙන. මොකද මම පිත්තර රොටි කන්න මාර ආසයි. මෙයාත් හරි ආසයි පිත්තර රොටි කන්න. ඉතින් ගේන එකෙන් අනිවාර්යෙන්ම මෙයාටත් දෙනවා. මේ පේනවනේ තියෙන දැඟලිල්ල. දැන් මේ දෙකට විතර ඇදි ළමයි පුදුම දැඟලිල්ලක් තියෙන්නේ. එහෙනම් ඉතින් අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. අලුත් vlog එකකින් ඔයාලව බලන්න එනකම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. එහෙනම් ඉතින් අපි ගිහින් එන්න. බයි බයි.